guys, welcome back to my YouTube channel. අද මන් තනියෙන් ජැෆ්න යනවා. තනියෙන් කිව්වට ඉතින් තනියෙන් නම් නෙවෙයි. මල්ලි ඉන්නවා ජැෆ්න වලින් මාව ගන්න. මේ ඉන්නේ ඉතින් මගේ මල්ලි. ජැෆ්න ආවිත් මුලින්ම කරේ මායි මල්ලි අම්මා හදලා දීපු පත් එක කාපු එක. කලින් දවසේ රෑ 10ට වගේ තමයි බස් එක පිටත් උනේ. ඊට පස්සේ කොකුවිල් වලට ආවා පාන්දර 5ට විතර. ඊට පස්සේ ඇවිල්ලා හොටෙල් එකට ඇවිල්ලා ටිකක් වොෂ් එකක් දාගෙන රෙස්ට් කරා. يعني නිදාගත්ත ටිකක්. ඊට පස්සේ උදේ නැගිටලා අම්මා කලින් දවසේ හදලා දුන්න කෑම කෙසෙල් කොලේ එහෙම උතලා එන්නේව කෑවා මයි මල්ලි. ඊට පස්සේ ලෑස්ති වෙන ගමන් ඉන්නේ බලමු අපි ළඟට අද කොහෙද මුලින්ම යන්නේ කියලා. මේ ඉන්නේ අපේ මල්ලිගේ පල්ලවි. එයා එහෙම තමයි එයාගේ බයික් එකට කියන්නේ. මේ ඉතින් මල්ලිත් එක බයික් එකේ යන්නේ සෑහෙන කාලයකට පස්සේ. ඉස්සර හැමදාම මම ලංකාවේ ඉන්නකොට මල්ලිත් එක්ක ඇති වෙනකන් ඇවිදින්න යනවා. මට හැම වෙලාවකම හිතන දෙයක් තමයි මගේම ෆොටෝකොපි එකක් එක්ක ඉන්නකොට මට කොච්චරනම් ලයිෆ් එක එන්ජොයි කරන්න පුළුවන්ද කියන එක. අපි මේ යන්නේ අංජනායර කෝවිලට. මේක KKS රෝඩ් එකේ තියෙන කෝවිලක්. මේ කෝවිලේ තියෙන්නේ අඩි 72ක් උස හනුමාන් දෙවියන්ගේ ප්‍රතිමාවක්. සීතා හොයාගෙන ලංකාවට යන අතරේ හනුමාන් දෙවියන් අතර වුණ ඒ කියන්නේ විවේකගත් ස්ථාන වලින් එකක් මේ තැන කියලා බැතිමතුන් විශ්වාස කරනවා. මේ වෙද්දි ටිකක් දවල් වෙලා තියෙන්නේ. ඒක නිසා ඉතින් හොඳටම රස්නේ අවුවක් තියෙනවා. ඒක නිසා අපිට ඕනේ වුණා මොනවා හරි කූල් දෙයක් බොන්න. අපි ඉතින් කීල්ස් එකට ආවා ඒ හින්දා. ඒක නිවාරව රහක් තියෙනනේ. අර පැණි එකත් එක්ක තමයි එන්නේ ක්‍රීම් එකත් එක්ක. ඒක ඇත්තටම රහයි. ඒක රහයිනේ. මේක මට වෙනස්ම අත්දැකීමක්. මෙච්චර කාලයක් හිටපු පරිසරයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් පරිසරයකට ආවහම තමයි මේ වෙනස හොඳටම දැනෙන්නේ. මේ යන පාරවල් මේ මොහොත මම පුදුම විදියට එන්ජොයි කරා. ඇත්තටම කිව්වොත් ලංකාවට ආවහම ජැෆ්න යනවා කියන එක කරන්න හිතාගෙනම හිටපු දෙයක්. මීට කලිනුත් හරියටම ලංකාවෙන් යන්න කලින් මං ජැෆ්න ගියා. ඉතින් මට ඕනේ උනේ ගිය පාර ගියාම ගියපු තැන් වලට වඩා වෙනස් තැන් ටිකකට මේ පාරේ යන්න. ඒකට ඉතින් මගේ මල්ලි ලොකු සපෝට් එකක් දුන්නා. දැන් අපි මේ ආවේ ඩෑම් එකක් බලන්න. මෙතන හොඳ හුළඟක් තිබ්බා. හරිම සනීප හුළඟක්. අපි ඉතින් මෙතන ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ ෆොටෝස් අරගෙන වීඩියෝස් අරගෙන මෙතනින් ගියා. මෙතන මාරම ලස්සනයි මේ view එක. මට ඇත්තටම හරිම ආස හිතුණා. අර ටිකක් අවුව තියෙන රස්නේ නිසා ඒ වගේම වැස්සත් වැඩිය නැති නිසා මේවා වතුර එහෙමනම් මේ වෙනකොට ටිකක් අඩු වෙලා තිබ්බේ. නැත්තම් අනිත් කාලවලදී කියන්නේ වැස්ස හොඳටම තියෙන කාලවලදී මෙතන හොඳටම පිරෙනවා. මේ තියෙන්නේ අපි යනකොට දැකපු තවත් කෝවිලක්. මෙහි ඉතින් කෝවිල් වලින් නම් කිසිම අඩුවක් නැහැ. හැම තැනම වගේ කෝවිල් තියෙනවා. මම දන්නේ මම මේ පරිසරයට මාරම ආසයි. මං ඉතින් මට ලස්සනයි කියලා හිතන දේවල් ලස්සනයි කියලා හිතන තැන් මම ලස්සනට කැප්චර් කරගත්තා. මේ පරිසරයේ ලස්සනක් බලන ගමන් අපි මේ යන්නේ කැසරිනා බීච් එකට. හිතන්නකෝ ගොඩක් අවුව තියෙන වෙලාවක බීච් එකට යනවා කියන එක. ඒක අපිට ගාණක් නෑ. අපි දැන් මේ යන්නේ ඉතින් බීච් එකට. මේ යන පාර නම් මාරම ලස්සනයි. මං හිතන්නේ මේ අර මොනවාද පයින් ගස් තමයි මේ දෙපැත්තෙම තිබ්බේ. ඇත්තටම පුදුම ලස්සනයි. මාර නිස්කලංක ගතියක් තමයි ඇත්තටම තිබ්බේ. කලින් සැරේ මං ජැෆ්න ආවහම මට මේ කැසරිනා බීච් එකට එන්න බැරි වුණා. ඒ පාර ගියා අපි KKS බීච් එකට. ඒ පාර ගිහිල්ලා අපි හොඳට නැටුවා කියන්නේ වැල්ලේ සෙල්ලම් කරා. ඊට පස්සේ බීච් එකේ නෑවා. ඒ වුණාට මේ පාර ඒ වගේ දේවල් කරේ නැහැ. මොකද අපිට තව යන්න තැන් තිබ්බ නිසා අපි මෙතෙන්ට ඇවිල්ලා ඊට පස්සේ
ටිකක් කලා ඉඳලා අපහු ආවා. මට මේ ඔන්ජිල්ලාව දැක්කම පදින්න හිතුණා. එතන මරු. කොහොම හරි අපි මෙතන ටිකක් දවල් වෙනකන් හිටියා. ඊට පස්සේ අපහු එනකොට දැක්ක මෙන්න මේ තල්. තල් අරනට ඇවිල්ලා ඉතින් තල් කන්නේ නැතුව වැඩක් තියනවාද? මගේ ෆස්ට් ටයිම් තමයි මම තල් කෑවේ. මට මේක කන විදිහවත් මන් දැනන් හිටියේ නෑ. ඊට පස්සේ මල්ලි කියලා දුන්නා මෙන්න මෙහෙමයි මේක කන්නේ කියලා. අර ලොකු වව් එකක් නෑ කෙනෙ හිතුවා වගේ මං හිතුවට තැබිලි වගේ තියෙයි කියලා. ඒ උනාට එහෙම එකක් නෑ. ඒ උනාට ඉතින් අර ෆස්ට් ටයිම් try කරපු නිසා හොඳයි. ඊට පස්සේ අපි කැසරිනා බීච් එකෙන් ආවා. ඒ එනකොට ඉතින් අපි දෙන්න chat එකක් දාගෙන පාරේ බල තමයි ආවේ. මට නම් මේ හැම මොමන්ට් එකක්ම හොඳටම දැනුණා. මම ඒක නිසා හොඳට එන්ජොයි කරා. ඊට පස්සේ අපිට මෙන්න මෙහෙම වතුර බහැලා ගියපු පොඩි වැවක් වගේ එකක් හම්බුණා. වැවක් කියන එක දැන් වතුර නැහැ. ඊට පස්සේ අපි එතන ටිකක් ඉඳලා ඊට පස්සේ මෙන්න මේ ලැවින්ස් රෙස්ටොරන්ට් එකට ආවා දවල්ට කන්න. මේක වෙජිටේරියන් රෙස්ටොරන්ට් එකක්. මේක ඉන්ටීරියර් ඩිසයින් එකක් මාරම ලස්සනයි. අර ටැමිල් වයිබ් එකක් හොඳටම තියෙනවා. මම මෙහෙම කිව්වොත් මගේ ජීවිතේට මම කාපු රසම පූරයක කෑවේ මෙන්න මෙතනින්. මේකත් එක්ක චන්න මසාල එකයි. ඊළඟට මෙන්න මේ තෝස එක. ඒක ලැවින් ස්පෙෂල් තෝස එකක්. ඒකත් මාරම රසයි. දැන් ඉතින් හවස් වෙලා තියෙන්නේ. ඒක නිසා අපි ආව නල්ලොරු කෝවිලට. ගිය පාරත් මේ විදිහටම හවස නල්ලොරු කෝවිලට ආවා. ඉතින් මේ පාරත් ඒ විදිහටම එන්න තමයි ප්ලෑන් කරගෙන හිටියේ. මේ විදිහට හවසට මේ නල්ලොරු කෝවිල මාරම ලස්සනයි. ඉතින් ගිය පාරත් වගේම මේ පාරත් මට ඕනි වුණා නල්ලොරු කෝවිලට එන්න ටැමිල් විදිහට අඳින්න. ඉතින් මම මේ පාරත් ඒකම කළා. తదిగిడ తగచడు తదిగిడ తగచడు తరిగిడ తగరిన తదిగిట ఆనందం తనవని తలపుగ ఎదలను కలుపగ మొగలిక మొగలిక మల్లిగేత గోవిందం కేం కావాలే చాలే ఇది చాలే. දැන් ඉතින් හොඳටම රෑ වෙලා. ඒ නිසා අපි ඩිනර් වලට මේ Layers 3 කියන රෙස්ටොරන්ට් එකට ආවා. මෙතන ඉතින් මටයි මල්ලිටයි අමතරව මීට කලින් මගේ වීඩියෝස් වල ඉඳලා නැති කෙනෙකුත් ඉන්නවා. අපි 3 දෙනා තමයි මේ Layers 3 රෙස්ටොරන්ට් එකට ආවේ. අපි මෙතනින් කන්න නාසි ගුරාන් එකක් ඊට පස්සේ ෆ්‍රයිඩ් රයිස් එකක් ඕඩර් කරා. හැබැයි ඒ කොහොම වුණත් මට ගොඩක් මාස හිතුනේ මම ගත්තු මේ පැෂන් ෆෘට් ජූස් එකට. මං හිතන්නේ මට මේ පැෂන් ෆෘට් ජූස් එක බොන්න විතරක් වුණත් ආපහු ජෙෆ්න යන්න හිතෙනවා. ඒ තරම් ඒක රසයි. ඊට පස්සේ අපි ආවා පන්නයි වලට. මෙතන පොඩි ළමයින්ට රැට සෙල්ලම් කරන්න වගේ නිකන් හදලා තියෙනවා. නිකන් ප්ලේ ඒරියා එකක් වගේ. පොඩි ළමයින්ට විතරක් නෙවෙයි ලොකු අයටත් එක ගේම්ස් ප්ලේ කරන්න තිබ්බා. ඉතින් මට හිතුණා VR ගේම් එක ප්ලේ කරන්න. මම මේක ෆස්ට් ටයිම් තමයි try කරේ. මෙතන මං සිලෙක්ට් කරගත්තේ සොම්බි ගේම් එක. මේක තව තිබුණා ජුරාසික් වර්ල්ඩ්. එතකොට තව කා ගේම් එකක් එහෙම ඒවා තිබ්බා. හැබැයි දැන් ඉස්සරහට මගෙන් එන වොයිස් එක නම් ඇත්තටම ඉග්නෝර් කරන්න. මොකද ඒක හරිම වියර්ඩ් මට හිතෙනවා එහෙම. Okay. මං ඒ කෑගහපු විදිහට මට මං ගැනම පුදුම ආඩම්බරයක් තියෙන්නේ. VR ගේම් එක ඉවර වෙලා ටිකක් එතන අපි ඇවිද හිටියා. හැබැයි ඉතින් කලින් මං කෑගහපු විදිහට මේ වෙලාව ටිකක් සමාජයට මූණ දෙන්න බැරුව තමයි හිටියේ. ඇයි ඉතින් මං පස්සේ තමයි දැක්කේ හැමෝම මගේ දිහා බලාගෙන ඉන්නවා මං ඒ කෑගහපු විදිහට.
ඊළඟට ඉතින් අපිට ඕනේ වුණා චායි බොන්න. පොඩ්ඩක් හිතන්නකෝ මහරෑ 9ට විතර චායි බොන්නයි බාදම් මිල්ක් කේක් එකක් කන්නයි කිලෝමීටර් 10ක් විතර බයික් එකේ යද්දි දැනෙන ෆීලින් එක. මට මේ බාදම් මිල්ක් කේක් එකකින් ආවේ හරියටම ට්‍රෙස්ලෙචර්ස් වලට සමාන රසක්. මේක නම් මාරම රසයි. හැබැයි ඇත්තම කිව්වොත් අපිට මේ අපි දෙන්නටම මේක සම්පූර්ණයෙන්ම කාලා ඉවර කරගන්නත් බැරි වුණා. එතකොට අපිට මෙතන දීපු චායි එක දුන්නේ මේ චූටි පොට් එකක. ඒක නම් හරිම කියුට්. මං එක එක තැන් වලින් චායි බීලා තියෙනවා. හැබැයි මං හිතන්නේ මම බීපු රසම චායි එක තිබ්බේ මෙතන. මොකද ඇත්තටම මේක මාරම රසයි. මේ ප්ලේස් එක ගැන කිව්වොත් මේක හරියට මැරින් ඩ්‍රයිව් එකේ තියෙන ස්ට්‍රීට් ෆුඩ් ඒරියා එකක් වගේ. අපි ගොඩක් දුර මේ ප්ලේස් එක හොයාගෙන ආවත් ඇත්තටම හිතුවේ නෑ මෙහෙම මෙච්චර හොඳ ප්ලේස් එකක් මෙහෙම තියෙයි කියලා. අපි දෙන්න ඉතින් චායි බොන ගමන් බාදම් මිල්ක් කේක් කන ගමන් කතා කර කර හිටියා. දැන් ඉතින් මගේ ජැෆ්නා ට්‍රිප් එකේ පළවෙනි දවසේ ඉවර වෙලයි තියෙන්නේ. අද දවස ඒ කියන්නේ මේ ගෙවුන දවසෙන් මම ගොඩාක් මෙමරීස් එකතු කරගත්තා. මල්ලිත් එක්ක ගත කරන මේ වෙලාව මට නම් හරිම විශේෂයි. මට නිතරම මතක් වෙනවා මම ලංකාවේ ඉන්නකොට මල්ලිත් එක්ක ගියපු මූවිස් බලන්න ගියපු දවස්. එහෙම දවසට ඉතින් අපි දෙන්න ෆුඩ් කෝට්ස් යනවා, shopping කරන්න යනවා. කොහොම වුණත් මල්ලිට මගේ ජීවිතයේ තියෙන තැන එක ගොඩක් ස්පෙෂල් තැනක්. මේ අපේ සෙකන්ඩ් ඩේ එක. උදෙන්ම අපි දෙන්න ලෑස්ති වෙලා එළියට බැස්සා. අද දවසෙත් අපිට තිබුණ තැන් කීපයකටම යන්න. ඒක නිසා අපි දෙන්න ඉතින් උදෙන්ම පිටත් වුණා. මම ජැෆ්නා එන්න කලින්ම මල්ලි ප්ලෑන් එකක් හදලා තිබුණා. පළවෙනි දවසේදී අපි මේ තැන්වලට යනවා, දෙවෙනි දවසේදී අපි මේ තැන්වලට යනවා කියලා. ඉතින් ඒ විදිහට මල්ලි ප්ලෑන් එක හදපු නිසා අපිට හරියටම ලේසි වුණා ප්ලේසස් ටික හොයාගන්න. ගමන පටන් ගන්න කලින් අපි කන්න ආවා. මේ කෑම එක ගැන කිව්වොත් මෙහෙම මහන්සි වෙලා උයලා මේ විදිහට ලස්සනට කන්ටේනර්ස් වලට දාලා ඒකත් මං ආසම කෑම ජාති ටිකක් තමයි මේ තිබුණේ. මේ දේවල් ටික මට දුන්නේ අපේ නංගි. මෙච්චර රස කෑම ටිකක් මං වෙනුවෙන්ම හදපු එකට මට පුදුම සතුටුයි. ඇත්තටම මේ කෑම ටික නම් මාරම රසයි. අපි දෙන්නම මේ ඔක්කොම කෑම ටික කෑවා. චුට්ටක්වත් ඉතුරු කරන්නේ නැතුව. මම ආපහු කියනවා මේක තමයි මම කාපු රසම කෑම එක. මොකද ස්පෙෂලි මේක මං වෙනුවෙන් හදපු එක. අනිත් දේ තමයි මේක මම ආසම මෙනු එක. ඉතින් මම කන හැම කටක් ගානෙම මම හොඳට එන්ජොයි කරා. මට කියන්න අමතකුණානේ අපි කෑවේ KK's බීච් එක ළඟ. අපි කෑම කාලා ඒ ටික අස් කරලා ඊට පස්සේ ආපහු අපේ ගමන පටන් ගත්තා. බලන්නකෝ මම කලිනුත් කියලා තියෙනවා මේ පරිසරය ගැන. මේ අපි නිතරම දකින පරිසරයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් පරිසරයක්. මං කලිනුත් කිව්වනේ ජැෆ්නාවල කෝවිල් වලින් නම් කිසිම අඩුවක් නැහැ කියලා. අපි මේ යනකොටත් ලස්සන කෝවිලක් හම්බ වුණා. මේ කෝවිල් ෆෙස්ටිවල් සීසන් එකේදී තමයි ගොඩක්ම ලස්සනට පේන්නේ. අපි දැන් මේ ආවේ කීරිමලේ පොන්ඩ් එක බලන්න. හැබැයි මං එතන වීඩියෝස් නම් ගත්තේ නැහැ. මොකද එතන කට්ටිය නාන නිසා. ඊළඟට අපි යන්නේ මේ පොයින්ට් පෙඩ්‍රෝ බලන්න. මේ තියෙන්නේ පොයින්ට් පෙඩ්‍රෝ යන පාර. මේන් රෝඩ් එක වහලා තිබුණ හින්දා අපිට මේ වගේ පොඩි පාරකිනුත් යන්න වුණා. අපි ඉතින් පොයින්ට් පෙඩ්‍රෝ වලට අපි හිටපු තැන ඉඳන් කිලෝමීටර් මං හිතන්නේ 20ක් විතර තමයි ආවේ. මං හිතන්නේ 20කටත් වැඩිද මන්දා. කොහොම වුණත් අපි සෑහෙන දුරක් ආවා. මේ විදිහට ඉතින් අමුතු පාරවල් වලින් තමයි පොයින්ට් පෙඩ්‍රෝ වලට අපි ආවේ. මේ තියෙන්නේ අපිට එන්න ඕනි වුණ තැන. මේ තැන ඉතින් ලංකාවේ කෙනෙක් නම් අනිවාර්යයෙන්ම දන්න තැනක්නේ. දන්නේ නැතුව ඉන්න නම් විදිහක් නැහැ. අන්තිමට අපි ඉතින් ලංකාවේ කෙරවලකටත් ආවා.
දැන් ඉතින් දවල් වෙලා නිසා ඊට පස්සේ අපි මේ කාලිත්ස් එකට ආවා දවල්ට කන්න. අපි මෙතනින් ෆ්‍රයිඩ් රයිස්ුයි අනියන් පකෝඩයි තමයි ගත්තේ. මේ ටිකත් ඉතින් කන ගමන් අපි දෙන්න චැට් එකක් දාගෙන හිටියා. මේ කාලිත්ස් රෙස්ටොරන්ට් එකට අපේ මල්ලි ඉතින් නිතරම එන තැනක්. ඒක නිසා යා තමයි මේ ප්ලේස් එකත් රෙකමන්ඩ් කරේ. කොහොමත් මගේ ජැෆ්නා ට්‍රිප් එකේදී අපි ගියපු හැම රෙස්ටොරන්ට් එකක්ම මල්ලි තමයි රෙකමන්ඩ් කරේ. ඊට පස්සේ අපි ටිකක් රෙස්ට් කරලා ආපහු හවස ආවා රියෝ අයිස්ක්‍රීම් එකට. ජැෆ්නා ආවොත් ඉතින් රියෝ අයිස්ක්‍රීම් එකට ආවේ නැත්තම් ඇත්තටම වැඩක් නෑනේ. ඒක නිසා අපි මෙතෙන්ටත් ගියා. මෙතන මේ ටයිම් එකෙත් ලොකු ක්‍රවුඩ් එකක් හිටියා. අපි මේ ඉන්නේ රියෝ අයිස්ක්‍රීම් මධ්‍යස්ථානයේ සිට මේ අමතන්නේ. දැන් මේක තියෙනවා බ්ලූබෙරි, මේක තියෙනවා ස්ට්‍රෝබෙරි, මැංගෝ, පයිනැපල්. කිසි කෙනෙක් මොන්නේ වගේ තෝරගත්තේ. අපිට මීට කලින් කාලා නැති ඒවා try කරන්න. ඒ නිසා තමයි පයිනැපල් එකක් ගත්තේ. ස්ට්‍රෝබෙරි නම් කාලා තියෙනවා. මේ මැංගෝ එකයි බ්ලූබෙරි අයිස්ක්‍රීම් එක. එහෙනම් අපි දැන් try කරමු. okay පටන් let's try. අර පොඩි ගාලේ අර එකේ පයිනැපල් එකේ පොසෙල්ලම් නිකන් අර අමුතු ඒවා තියෙන කන්න ඒ වගේ රහක් තියෙනවා. තුනේම try කරන්න. මැංගෝ එක නම් නෑ අර මැංගෝ රහම එනවා. මැංගෝ එකේ කෙසේලා ස්ට්‍රෝබෙරි එකක් තමයි. දැන් බ්ලූබෙරි. ජෙලිත් එක. ඒක රහයිද? බ්ලූබෙරි එක? කැස්සද යාගෙන. මේ කැපවීම. මේක ජෙලිත් තියෙනවා. හරිද? අමතකුණා කියන්නේ. ජෙලි ලේයර්ස් තියෙනවා දෙකක්. රහයිද? දැන් ඉතින් අපි ආපහු ගෙදර යන්නයි හදන්නේ. මට තනියෙන් ගෙදර එන්න වුණා නම් තමයි ඇත්තටම ගොඩක්ම දුක හිතෙන්නේ. හැබැයි ඉතින් මාත් එක්ක මල්ලිත් ඉන්න නිසා මට ඒක ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. අපි යන්න කලින් අපි අන්තිමට ආව අපේ ඩිනර් එක ගන්න One In කියන රෙස්ටොරන්ට් එකට. මේකත් ඉතින් අපේ මල්ලිම රෙකමන්ඩ් කරපු තැනක් තමයි. මෙතන ඉන්ටීරියර් ඩිසයින් එක නම් මාරම ලස්සනයි. හැබැයි මට කොච්චර නම් ට්‍රැක්ද කියනවනම් බයික් එකෙන් බහැලත් මම තාමත් හෙල්මට් එක දාගෙන තමයි මේ ඇවිදින්නේ. මට ඒක මේ වීඩියෝස් බලනකොට තමයි පස්සේ තමයි මට නෝට් උනේ. ඒත් ඉතින් දැන් කරන්න දෙයක් නැහැ. මේ තියෙන්නේ මම කියපු ඉන්ටීරියර් ඩිසයින් එක. මේකත් ඇත්තටම මාරම ලස්සනයි. අපි මෙතනින් ගත්තේ ගාලික් නාන්, ඊට පස්සේ චිකන් බිරියානි, තව ලයිම් මොහිතෝ එකක්. මං හිතන්නේ මම කාපු රසම බිරියානි එක කෑවෙත් මෙතනින්. අපිට අපහු එන්න බස් එක තිබ්බේ රෑ 10ට විතර නිසා අපි දෙන්න ඉතින් හිමින් කතා කර කෑවා. ඇත්තටම මම දන්නේ නෑ ඇයි මම ජැෆ්නා එන්න මෙච්චරටම ආස කියලා. සාමාන්‍යයෙන් කෙනෙක් ජැෆ්නා කිව්වොත් ඇත්තටම ඒ පැත්ත ගොඩක් රස්නේ නිසා, එතකොට එක හේතු නිසා ජැෆ්නා යන්න ගොඩක් අය කැමති නැහැ. හැබැයි මම දන්නේ නෑ ඇයි කියන්න. මම නම් මාරම ආසයි ජැෆ්නා යන්න. ඉතින් මගේ දවස් දෙක, ඒ කියන්නේ මගේ ජැෆ්නා ට්‍රිප් එකේ දවස් දෙක මම ගොඩාක් එන්ජොයි කරා. ගොඩාක් මතක මගේ මතක පොතට එකතු කරගත්තා. ඉතින් අපි දැන් ආපහු යන්න තමයි හදන්නේ. බයික් එක ජැෆ්නා වල තියලා අපි ටොක් එකේ තමයි අපි බුක් කරපු බස් එකට යන්න ලෑස්ති උනේ. දැන් ඉතින් අපි මේ බස් නවත්තලා තියෙන බස් ස්ටොප් එකට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ගොඩාක් මතක එකතු කරගෙන ජැෆ්නා වලින් අපි යන්නයි හදන්නේ. දවස් දෙකක් පුරාවට මේ එකතු කරගත්තු මතක ටික හැමදාමත් පරිස්සමට මගේ ළඟ තියේවි.